වගේ හතු වලට පුළුවන් එක එක ෆ්ලේවර්ස් එක එක රසට මේ හතු ටික ඩිහයිඩ්‍රේට් කරලා මාකට් එකට දාන්න. අයිබෝවන්. අදත් අපි එකතු වෙලා ඉන්නේ NC ඉංජිනේරින් ආයතනයෙන් කරන බිස්නස් ටිප්ස් කියන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් එක්ක. අද අපි කතා කරන්නේ ඔයාලා ගැනමයි. ලංකාව තුල මස්රූම් නිෂ්පාදනය කරන ඔයාලා වෙනුවෙන්ම තමයි මේ වැඩසටහන ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මස්රූම් නිෂ්පාදනය කරන ඔයාලා දන්නවා ලංකාව තුල විශාල පිරිසක් මස්රූම් වලට කැමතියි. හතු වලට කැමතියි. ඔයාලට පළදාව වැඩිපුරම ලැබෙන්නේ වර්ෂාව තියෙන කාලෙට. පළදාව වැඩි වුණත් ඔයාලගේ මාකට් එකේ මේ මිලදී ගන්න ඉන්න කස්ටමර් බේස් එක කියන්නේ ඔයාලගේ පරිභෝගිකයෝ ටික නියතයි. වැස්ස කියලා යාලා වැඩිපුර හතු කන්නේ නැහනේ. නමුත් ඔයාගේ පළදාව වැඩි වෙනවා. මේ පළදාවට මොකද කරන්නේ? මේ පළදාව වැඩි අවස්ථාවේදී ඔයාලට පුළුවන් ඩිහයිඩ්‍රේට් කරලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාන්න. ඔයාගේ ප්‍රොඩක්ට් එක අඩු වෙනවා. වැස්ස අඩු වෙනකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක අඩු වෙනවා. අඩු වෙද්දී ඔයාට පුළුවන් ඔයාගේ බේරල ඔයාගේ ළඟ තියාගත්ත හතු ටික මාකට් එකට දාන්න. ඒ කාලෙදි විතරක් නෙමෙයි. පළදාව තියෙන කාලෙටත් වැඩිපුර තියෙන කාලෙටත් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාන්න විජලනය කර හතු විදියට. දැන් අපි කතා කරේ ඔයාගේ පළදාව වැඩි කාලෙට හතු වලට කරන දේනේ. ඒක විතරක් නෙමෙයි. ඔයාගේ හතු වලට පුළුවන් එක එක ෆ්ලේවර්ස් එක එක රසට මේ හතු ටික ඩිහයිඩ්‍රේට් කරලා මාකට් එකට දාන්න. මේක විතරයිද කරන්න තියෙන්නේ. අනේ නෑ තා ගොඩාක් දේවල් තියෙනවා. ඔයා කරන තමන්ගේ නිෂ්පාදනයේ හතු වෙන්න පුළුවන්. ඔයා හතු වල තියෙන පවුඩර් එක හදලා, ඒ කියන්නේ ඔයා හතු ටික ඩිහයිඩ්‍රේට් කරනවා, විචලනය කරනවා, ඒ කියන්නේ වේලනවා. ඒකෙන් පවුඩර් එකක් හදනවා. ඒක මික්ස් කරනවා තවත් වෙනත් ප්‍රොඩක්ට් එක්ක. ඒ කියන්නේ දැන් උදාහරණයකට මඤ්ඤොක්ක පිටි හතු වල පවුඩර් එක තවත් ගුණාත්මක වෙන්න අපිට කොළ වර්ග එකතු කරන්න පුළුවන් කරලා පෝෂදායි රොටි පවුඩර් එකක් හදනවා. පුංචි ළමයි කැමති එක එක පාටවලට. ඉතින් ඔයාලට නිල් කටරොඩු මල්, බීට්රූට්, රතු පාට, නිල් පාට, ඒ වගේ කැරට් ටිකක් එකතු කරලා ඔයාලට ඔරෙන්ජ් කලර් එකට natural colors add කරගන්න පුළුවන්. කලර් එකක් එනවා විතරක් නෙමෙයි තෙන්දී ගුණාත්මක කොටසකුත් මෙතෙන්දී එකතු වෙලානේ තියෙන්නේ. මේ විදියට හතු නිෂ්පාදනය කරන ඔයාලට පළදාව වැඩි කාලෙට පුළුවන් ඔයාලට ඒ පළදාවෙන් අමතර ආදායමක් උපයන්න. වෙනස් රසවල් ඒ කියන්නේ ෆ්ලේවර්ඩ් ඇඩ් කරලා ඔයාලට පුළුවන් ඩිහයිඩ්‍රේට් කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාන්න. මීට අමතරව ඔයාට හතු වල පවුඩර්ස් හදලා වෙනස් ආකාරයේ ආහාර වල උදාහරණයකට රොටි පිටි එක ඊළඟට ඔයාට පුළුවන් සුප් එකකට අවශ්‍ය වෙන විදියට සුප් එකට ආශ්‍රිතව ප්‍රොඩක්ට්ස් ටික හදලා මාකට් එකට දාන්න. මේ සඳහාම NC ඉංජිනේරින් ආයතනයෙන් ඩිහයිඩ්‍රේෂන් පෙළක්ම හඳුන්වලා දීලා තියෙන්නේ. එකක් තමයි කිලෝ 12මාරි මැෂින් එක. මේ කිලෝ 12මාරි මැෂින් එකේ අඩි 2.2 ට්‍රේස් 4ක් තියෙනවා. ඒ වගේම හැම ට්‍රේ එකකටම වෙන වෙනම හුළඟ එන්න ස්ලොට්ස් දාලා තියෙන. ඒ කියන්නේ සිදුරු තියෙනවා. එයා සර්කියුලේෂන් කොටසක් එයා සර්කියුලේට් වෙන එක වෙනවා. මේ මැෂින් එකක් වෙන්නේ මේ අවුරුද්ද කාලේ අපි ගොඩක් අඩු මුදලකට ලක්ෂයකමාරක මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට කිලෝ 12මාර තියෙනවා. කිලෝ 40, 80, 100, 200 එතන ඉඳන් කිලෝ 800 දක්වා ඩිහයිඩ්‍රේට් මැෂින්ස් NC ඉංජිනේරින් ආයතනයෙන් නිෂ්පාදනය කරනවා. ඔයා දැනට හතු ශේෂ්ත්‍රයේ නිරලා ඉන්න නැත්නම් හතු නිෂ්පාදනය කරන කෙනෙක් නම් ඔයාට මැෂින් එකක් තෝරගන්න අපිට කතා කරන්න NC ඉංජිනේරින් ආයතනයේට. අපේ ආයතනය පිහිටලා තියෙන්නේ සිද්ධමුල්ල පිළියන්දල. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක 5 දිස් වෙනවා. අපිට ඕන වෙලාවක කතා කරන්න. අපි ඔයාගේ ව්‍යාපාරයට හරියනම ඩිහයිඩ්‍රේට් මැෂින්ස් එක තන් ඩ්‍රයර් එක අපි තෝරලා දෙන්නම්. ස්තුතියි.